සියලු දෙනාටම තෙරුවන් සරණයි. මාවතගම වික්‍රමසිංහපුර ශ්‍රී ධර්මසිංහාරාම අපවිහාරස්ථානයේ ඉදිවෙමින් පවතින දෙමහල් චෛත්‍යරාජන් වහන්සේගේ බොහෝ කටයුතු මේ වෙන විට අවසන් වීගෙන යනවා. ඔබ මේ දකින්නේ අප ඉහළ මාලේ ධාතු මන්දිරයේ වැඩ කටයුතු ඒ බැඳීමේ කටයුතු අවසන් වෙලා තිබෙන ආකාරයයි. ඔබ ලබා දුන්නා වූ සහයෝගය නිසා අපිට මේ තරම් ඉක්මනින් වැඩ කටයුතු අවසන් කරන්නට හැකියාව ලැබුණා. ඔබ මේ දැන් දකින්නේ ඉහළ මාලේ චෛත්‍යරාජන් වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය කරන ඒ පద్මාසනයේ බැඳීමේ කටයුතු ආරම්භ කරන්නට අවශ්‍ය කරන සැටලීම ගහලා කම්බි එලලා තියෙන ආකාරයයි. මෙතන අලංකාරමත් විදිහට චෛත්‍ය නිර්මාණය කරන්නට අවශ්‍ය කරන පద్මාසනය බැඳීමේ කටයුතු ආරම්භ වෙනවා. පద్මාසනයෙන් ඉහළට පේසාපාලු 3 මෙතන අපි නිර්මාණය කරනවා. එහි මේ සැටලීම උඩ කොන්ක්‍රීට් ඇතිරීමේ කටයුතු සඳහා අපට තව සිමෙන්ති මිටි 50ක් වගේ ප්‍රමාණයක් තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඔබ ලබා දුන්න සහයෝගය නිසා අපි මේ තරම් ඉක්මනින් ඔබගේ බලාපොරොත්තු අපි ඒ විදිහටම ආරක්ෂා කරගෙන අපි ඉක්මනින්ම මේ කටයුතු අවසන් කරගෙන යනවා. අපිට මේ ධාතු මන්දිරයේ ඉදිරි කටයුතු පේසාවලු බැඳීමේ කටයුතුවට ගඩොල් 5000ක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ 5000 දෙස් විදෙස් ඔබගේ ආධාර මත අපිට එය ලැබුණා. ඔබ මේ දකින්නේ ඒ ගඩොල් 5000 ඡායාරූපයි. ඒ ගඩොල් ලබා දීමට සහයෝගය ලබා දුන්නා දෙස් විදෙස් හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරන අතර ඉදිරි කටයුතු නිම කර ගැනීමට අපිට තව වැලි ලෝඩ් 10ක් අවශ්‍ය වුණා. ඒ දෙස් විදෙස් අපේ දායක පින්නතුන් ඒ වැලි ලෝඩ් 10ත් අපිට ලබා දුන්නා. ඔබ ඒ දකින්නේ ඒ වැලි ලෝඩ් 10යි. ඒ වැලි ලෝඩ් ලබා දුන්න ඒ ගඩොල් ලබා දුන්න ඔබ හැම දිනාටම නැවත නැවතත් අපි පුණ්‍යානුමෝදනා කරන අතර මේ කොන්ක්‍රීට් අතුරලා අපගේ චෛත්‍ය බැඳීමේ කටයුතුවට පద్මාසනය බැඳීමේ කටයුතුවට මේ කොන්ක්‍රීට් ඇතිරීම සඳහා මේ ලේයර් එකේ කොන්ක්‍රීට් ඇතිරීම සඳහා සිමෙන්ති මිටි 50ක් අපිට කඩිනමින් අවශ්‍ය වෙලා තිබෙනවා. එය ලබා දීමට ඔබ නැවත නැවතත් දායකත්වයේ ලබා දෙන ලෙස අපි මෙත් සිතින් ඔබට ආරාධනා කරනවා. සමාජ ජාල වෙබ් අඩවියේ සිටින දෙස් විදෙස් හැම දිනාටම අපි ආරාධනා කරන්නේ ඔබ ඒ ලබා දෙන පුංචි ආධාරය නිසා මේ වගේ ලස්සන පරිසරයක මේ අවට පෙනෙන කඳු පන්තියකින් වට වෙලා තිබෙන අලංකාර මාවතගම නගරයේ අලංකාරම පන්සල බවට නිර්මාණය කරගෙන යන අපි මේ ගමනේ ඔබත් එයට දායකත්වයේ ලබා දුන්නා කියලා සතුටු වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අප විහාරස්ථානයේ බොහෝ ආගමික ශාසනික කටයුතු සිද්ධ කරලා පන්සල නිර්මාණය වෙනවා. වගේම පන්සලෙන් දායක පින්නතුනුත් අපි ධර්මානුකූලව ගොඩනැගීමේ කටයුතු ඒ ධර්මානුකූලව පිළිවෙත් පුරමින් ඉදිරි ගමන අරගෙන යන්නට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා සීල සමාදාන වැඩසටහන් ආදී කටයුතු මාසිකව සිද්ධ කරගෙන යනවා. එයත් අපි ඔබට මතක් කරන අතර අපේ වික්‍රමසිංහපුර ධර්මසිංහාරාම විහාරස්ථානයේ ඉදිවෙන චෛත්‍යරාජන් වහන්සේගේ පద్මාසනයේ වැඩ කටයුතුයි දැන් අපි ආරම්භ කරන්නේ. එතනින් පසුව චෛත්‍ය නිර්මාණය කරනවා. මෙහි කොන්ක්‍රීට් ඇතිරීම සඳහා අපි තව සතියකින් අනිවාර්යයෙන් මේ කොන්ක්‍රීට් එක අතුරන කටයුතු අවසන් කරනවා. අද ඉඳලා සතියක් ඇතුළතදී අනිවාර්යෙන් අපි මේ කම්බි බැඳලා තියෙන මේ සැටලීම මත කොන්ක්‍රීට් ඇතිරීමේ කටයුතු නිම කරනවා. සතියකින් වැඩ අවසන් කරනවා. ඒ සතිය ඔබට ලබා දෙන්නේ බලාපොරොත්තුවක් විදිහට ඒ සතියෙන් වැඩ අවසන් කිරීම සඳහා ඔබගේ දායකත්වයේ ඉතාම ඉක්මනින් අපිට ලබා දෙන ලෙස අපි නැවත නැවතත් ආරාධනා කරනවා. හැම දිනාටම අපිට සහයෝගය ලබා දීම පිළිබඳව බෙහෙමින් අපි සතුටු වෙන අතර ඔබගේ සසර ගමනට එය මහා පාරමිතාවක්ම වේවා විත්වා වෙම්වා යන උදාාර ප්‍රාර්ථනාවෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.